අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අද සමාජයේ අපිට බොහෝ විට දකින්න ලැබෙන දෙයක් තමයි මේ සියදිවි හානි කර ගැනීම. අපි කුඩා කාලයේදී ඇත්තටම මේ තරම් මේ සියදිවි හානි කර ගැනීම සම්බන්ධව පුවත් අහන්න ලැබුණේ නැහැ ස්වාමීන් වහන්සේ. අද සමාජයේ අපිට දිනපතාම වගේ අහන්න ලැබෙනවා මේ සියදිවි හානි කර ගැනීමේ පුවත්. ඒතර ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ සියදිවි හානි කර ගැනීම වලක්වා ගන්න අපි මොනවද කරන්න ඕනේ? සියදිවි හානි කර ගැනීමේ අදහසක් එන්න කලින් අපි මොන විදිහටද ස්වාමීන් වහන්සේ හිතන්න ඕන මේ සම්බන්ධව ධර්මානුකූලව පැහැදිලි කිරීමක් කරන්න ස්වාමීන් වහන්සේ. ඔව් සියදිවි නසාගත්තු අය සම්බන්ධයෙන් අපිට කළ හැක්කක් නැහැනේ. ඒකට සියදිවි නසාගත්තු අයට කළ හැකි දේ තමයි අපි බෞද්ධ දර්ශනය අනුව එයාලා වෙනුවෙන් දාන ආදී පින්කම් කරලා පින් අනුමෝදන් කිරීම. එතකොට මේ ජීවත්ව ඉන්න සියදිවි නසා ගන්න අදහස් තියන අය හෝ එහෙම අදහස් ඉදිරියේ ඇති වෙන්න පුළුවන් අයට තමයි මේ කාරණේ වැදගත් වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකට අපි මුලින්ම බලන්න ඕනේ ඇයි කෙනෙක් සියදිවි නසා ගැනීම කියන තත්වයකටපත් වෙන්නේ. එහෙම බලනකොට අපිට තේරෙනවා තමන් බලාපොරොත්තු වෙච්ච දේවල් ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ නොවීම. එහෙමයි ස්වාමීන් වහන්සේ. තමන් ලෝකෙන් බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවානේ. ඒ දේවල් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ නොවුනහම තමන්ට තමන් පිළිබඳව ලෝකයේ පිළිබඳව කලකිරීමක් ඇති වෙනවා. එතකොට තමයි යා හිතන්නේ මම මෙහෙම ජීවත් වෙලා තේරුම්න්නේ හොඳම විකල්පය තමයි ජීවිතය හානි කර ගැනීම කියලා. ඉතින් ඒකේ තියෙන ඉතාමත් භයානක ප්‍රතිඵලයක්. මොකද සියදිවි නසා ගන්න කෙනෙක්ට මරණින් මත්තේ සුගතියක උපතක් ලබා ගන්නවා කියන එක පහසු දෙයක් නෙමෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට කෙනෙක් මෙවැනි තත්වයකට පත් වෙන්න පෙර එයා තේරුම් ගන්න ඕනේ මේ ලෝකය කියන දේ Tamanට අවශ්‍ය විදිහට පාලනය කරන්න බෑ. තමන්ට ඕන දේවල් 100%ක් ඒ ආකාරයෙන්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒකනේ බුදුරජාණන් වහන්සේ දුක්ඛාර සත්‍ය දේශනා කළේ යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං කියලා. යම් යම් ආකාරයෙන් හිතනවා නම් ඒ ආකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේක අපි ජීවිතේ කර්මස්ථානයක් විදිහට පුහුණු කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් වර්තමානයේ හුඟ දෙනෙක් පුරුදු කරන්න යන්නේ මේ ධනාත්මක චින්තනය කියලා හැමදේම සාර්ථක වේවා. මම හිතන හැම දෙයක්ම ඒ ආකාරයෙන්ම සිද්ධ වෙන්න ඕනේ. එහෙමයි ස්වාමීන් මට අරමුණක් තියෙනවා මට සිහිනයක් තියෙනවා ඒ සිහිනේ අනිවාර්යෙන්ම මම සාර්ථක කරගන්නවා කියන එකනේ අද වර්තමානයේ මොකක් වෙලාවට කියලා දෙන්නේ කෙනෙකුට ඒකට යන්න කියලා. අපි හැමෝටම පොදු දෙයක් නේ ස්වාමීන් වහන්සේ. ඒක මට උනත් හිතෙනවා මම මේ මගේ ටාගට් එකක් තියෙනවා මම මෙතනට යන්න ඕන මම සාර්ථක වෙන්න ඕන කියන අදහස මට තියෙනවා. ඒක තිබුණට කමක් නැහැ. හැබැයි එයා තේරුම් ගන්න ඕනේ මේක සාර්ථක වෙන්නත් පුළුවන් අසාර්ථක වෙන්නත් පුළුවන්. මොකද අපිට ලෝකය කියන එක අපිට පාලනය කරන්න බෑ. ලෝකයේ විසින් අපි පාලනය වෙනවා. කියන්නේ මේක ධර්මතාවයක්නේ. මේක හේතුඵල ධර්මතාවයක් අනුව යම් දෙයක් සිද්ධ වෙන්න හේතු ටිකක් ගොඩ නැගුණාම ඒ ඵලය ඇති වෙනවා. ඒ හේතු ටික නැති වුණාම ඒ ඵලය නැති වෙලා යනවා. එහෙමයි. නිසා ජීවිතේට යම් ලාභයක්, යම් යසසක්, යම් ප්‍රශංසාවක්, යම් සැපයක් ඇති වෙන්නේ යම් හේතු ටිකක් නිසා. ඒ වගේම තමයි අලාභ, අයස, නිന്ദා, කායික මානසික දුක් ඇති වෙන්නේ යම් යම් හේතුන් නිසා. එහෙමයි. අතීත හේතු වෙන්න පුළුවන්, වර්තමාන හේතු වෙන්න පුළුවන්. එතකොට අපි කෙටියෙන් තේරුම් ගන්න ඕන කාරණේ තමයි අපට අවශ්‍ය විදිහට හැමදේම මේ ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි ජයග්‍රහණය කරන අවස්ථාවන් තියෙනවා, පරාජයටපත් වෙන අවස්ථාවන් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන දේ ආකාරයෙන් සිද්ධ වෙන අවස්ථාවන් තියෙනවා, සිද්ධ නොවන අවස්ථාවන් තියෙනවා. අන්න ඒ අවස්ථා දෙකටම සමව මුහුණ දිය හැකි හිතක් සකස් කරගන්න එක තමයි අපි සිද්ධ කරන්න ඕනේ. මෙතනදී තවත් හොඳ කාරණයක් මතුවෙනවා දැන්. හුඟ දෙනෙක් හිතනවානේ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන එක අදාළ වෙන්නේ වයසට ගිය අයට කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. හැබැයි ඇත්තටම වැඩිපුර සියදිවි හානි කරගන්නේ වයස්ගත අයද තරුණ ප්‍රජාවද? තරුණ ප්‍රජාව. ඒකෙන්ම පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කුඩා දරුවගේ ඉඳලා වයස්ගතම කෙනා දක්වාම අදාළ වෙන කාරණයක්. කියන්නේ මේ ලෝකයේ තියෙන සත්‍යනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතර මේ සත්‍ය අපි අපේ ශක්ති මට්ටමින් හෝ තේරුම් ගන්න ජීවිතේට එකතු කරගන්න එක පැත්තකින් තියලා. ඒකට අහුම්කම් දෙන්නේ නැතුව අපි ලෝකයේ තියෙන වෙනත් දේවල් අනුවම කටයුතු කරන්න ගිය එකේ ප්‍රතිඵලය තමයි අවසානයේ අද වර්තමානයේ මේ දරා ගැනීමේ ශක්තිය. Tamanට යම් ප්‍රශ්නයක් ආවහම ඒක මානසිකව දරා ගැනීමේ ශක්තිය නැතිකමනේ මෙතන වෙලා තියෙන්නේ. ඒක ධර්මයේ පුහුණු කරලා තිබුණා නම් එයාට එතනටපත් නොවි යාගේ ජීවිතය පවත්වා ගන්න, යාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම හැකියාවක් තියෙනවා. ස්වාමීන් වහන්සේ අවසරයි. දැන් ඔබ වහන්සේ දේශනා කළා අපි බලාපොරොත්තු වෙන දෙයක් නොලැබී යනකොට තමයි මේ සියදිවි නසා ගන්න අපි ඒ தත්ත්වයටපත් වෙන්නේ බොහෝ පිරිසක් කියලා. එතකොට තවත් පිරිසක් ඉන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. තමන්ට කලකිරීමක්, තමන් මොනවා හරි කරපු ක්‍රියාවකට තමන්ට ඊටාමත්ම ලැජ්ජාශීලී භාවයක් ඇතිලා සමාජයට මුහුණ දෙන්න බැරි අවස්ථාවල සියදිවි නසා ගන්න උත්සාහවත් වෙනවා.
එතකොට ස්වාමීන් වහන්සේ මේගොල්ලොත් කරන්න ඕනේ ඒ විදිහටමද හිතන්න ඕනේ නැත්නම් ඔය ඒගොල්ලොත් හිතන්න ඕනේ දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපිට මූලික වශයෙන් කියලා දෙනවානේ කර්මයෙන් සහ කර්මඵලයේ කියලා කාරණා දෙකක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට අපි යම් නින්දාවකට යම් අපකීර්තියකට පත් වෙන්නේ සංසාරේ අපි කාව හරි නින්දාවකට අපකීර්තියකට පත් කරලා තියෙනවා. ඉතින් ඒකේ විපාකයක් විදිහට Tamanට අපකීර්තියක් නින්දාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි අපි තේරුම් ගන්න ඕනේ මේ නින්දාව අපකීර්තිය කියන එක හැමදාම තියෙන දෙයක් නෙමෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් බලන්න මේ ලෝකේ නින්දාවට අපකීර්තියට පත් වෙච්ච අය හැම කාලෙම ඒ ආකාරයෙන්ම නින්දාවට අපකීර්තියට පත් වෙනවද නැහනේ. يعني මිනිස්සු හැමදාම යා ගැන හිත ඉන්නේ නැහනේ. යා කරපු කීප දේවල් හැමදාම කතා බහ කර ඉන්නේ නැහැ මිනිස්සු. මිනිස්සුන්ට තම තමන්ගේ වැඩ කටයුතු තියෙනවානේ. කාලෙන් කාලට මිනිස්සු හිතන පතන දේවල් වෙනස් වෙනවා. ඒ නිසා තමන් අතින් යම් වරදක් වෙලා ලෝකයා තමන්ව නින්දාවට අපකීර්තියට පත් කරනවා නම් ඒක යම් කාලයකට පමණක් සිද්ධ වෙන දෙයක්. එහෙමයි ස්වාමීන් කියන්නේ හැමදාම මේක සිද්ධ වෙනවා කියලා අපිට ඒක දරා ගන්න බැරි වෙන්නේ ඒකනේ. මෙතනින් පස්සේ මට සමාජෙට මුහුණ දෙන්න බෑ කියන අදහස යට ඇති වෙනවානේ. හැබැයි ඒක තේරුම් ගන්න ඕනේ ඒක తాවකාලික. සබ්බේ සංඛාරා අනිච්චානේ. සියලු සංස්කාර ධර්ම අනිත්‍ය වගේම නින්දාව කියන එකත් නිත්‍ය දෙයක් නෙමෙයි. ඒකත් අනිත්‍ය භාවයට පත් වෙලා ඒකත් නැති වෙලා යනවා. ඒ නිසා ඒක නිත්‍ය දෙයක්. ඒක හැමදාම Tamanට එකෙන් පීඩා විඳින්න වෙයි කියලා කෙනෙක් හිතනවා නම් අන්න එතන තමයි ආ පීඩාවට පත් වෙන තැන. ඒ වගේම යා එතනත් තේරුම් ගන්න ඕනේ ලෝකයාගෙන් ඕනම වෙලාවක Tamanට නින්දාවක් අපකීර්තියක් එන්න පුළුවන්. ඒක පැමිණෙන්න පෙර අපි ඒ දේ බලාපොරොත්තුෙන් ඉන්න ඕනේ. එහෙම දෙයක් එන්න මෙපා කියලා හිතින් අපි ප්‍රතික්ෂේප කරලා ප්‍රශංසාම බලාපොරොත්තුෙන් ජීවත් වෙනකොට තමයි අර නින්දාවක් එනකොට අපිට ඒකට මුහුණ දීමේ ශක්තිය නැති වෙන්නේ.